ආයුබෝවන් ඔයාලා හැමෝටම හෑන්ඩ්වර්ක් ක්ලබ් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ කාලයකට පස්සේ මුන්න අදත් මම ආවා ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ ටර්බන් කැප් ඩිසයින් එක කොහොමද කරගන්නේ කියලා. මේක මම ගොතාගෙන තියෙන්නේ මාස 3ත් 6ත් අතර බබාලට ගැලපෙන විදියට තමයි මම මේක ගොතාගෙන තියෙන්නේ. එහෙනම් අපි බලමු මේක කොහොමද ගොතාගන්නේ කියලා. මම මේක ගොතා ගන්න අරගෙන තියෙන්නේ කොටන් යාන් එක. ඒ වගේම මිලිමීටර් 2.5 ක්‍රොෂේ හුක් එක. පාට දෙකකින් මම යාන් අරගෙන තිනවා මෙතන. වයිට් කලර් එකත් අරගෙන තිනවා මම බෝ එක ගොතා ගන්න. එහෙනම් අපි බලමු මේක කොහොමද ගොතාගන්නේ කියලා. මුලින්ම මෙන්න මේ විදියට මැජික් රින් එකක් හදාගෙන මෙතෙන්ට චේන් දෙකක් ගොතා ගන්න. චේන් දෙකක් ගොතාගෙන මේ රින් එක ඇතුළට half double crochet 12ක් ගොතා ගන්න. මම මෙතන half double crochet 12ක් ගොතාගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට මේ නූල තද කරගන්න. දැන් මෙතන මුල් පිරවිල්ලට මේක සම්බන්ධ කරගන්න ස්ලිප් ස්ටිච් එකකින්. ඊට පස්සේ නැවතත් චේන් දෙකක් ගොතා ගන්න. චේන් දෙකක් ගොතාගෙන මෙතන හැම පිරවිල්ලකටම half double crochet දෙක ගානේ ගොතා ගන්න. මෙන්න මේ විදියට අවසාන වෙනකන් ගොතා ගන්න. දැන් මම මෙතන අවසාන වෙනකන් ගොතා ගත්තා. ඊට පස්සේ නැවතත් මෙතන පළවෙනි පිරවිල්ලට මේක සම්බන්ධ කරගන්නවා. ස්ලිප් ස්ටිච් එකකින් ඊට පස්සේ තුන්වෙනි වටය ගොතා ගන්න. නැවතත් චේන් දෙකක් ගොතා ගන්න. චේන් දෙකක් ගොතාගෙන එතෙන්ටම ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න. half double crochet දෙකක් ගොතා ගන්න. ඊට පස්සේ ඊළඟ පිරවිල්ලට half double crochet එකක් ගොතා ගන්න. ඊට පස්සේ නැවතත් ඊළඟ පිරවිල්ලට half double crochet දෙකක් ගොතා ගන්න. දැන් ඊළඟ පිරවිල්ලට නැවතත් half double crochet එකයි ඊළඟ පිරවිල්ලට half double crochet දෙකයි. මෙන්න මේ විදියට මේ වටේ සම්පූර්ණ කරගන්න. දැන් මම තුන්වෙනි වටයත් ගොතලා අවසන් කරගත්ත. මෙතන අවසාන පිරවිල්ලට half double crochet එකයි ගොතා ගන්න ඕන. ඊට පස්සේ මෙතන මුල් පිරවිල්ලට මේක නැවතත් මම සම්බන්ධ කරගන්නවා ස්ලිප් ස්ටිච් එකකින්. ඊට පස්සේ හතරවෙනි වටේ ගොතා ගන්න නැවතත් චේන් දෙකක් ගොතා ගන්නවා. මුල් පිරවිල්ලට half double crochet දෙකක් ගොතා ගන්න. දැන් මේ වටේදීත් අපි පිරවිලි වැඩි කරගෙන තමයි ගොතා ගන්නෙ. දැන් මෙතෙන්ට half double crochet දෙකක් ගොතා ගත්තා. ඊට පස්සේ ඊළඟ මුල් පිරවිලි දෙකට half double crochet එක ගානේ ගොතා ගන්න. නැවතත් ඊළඟ පිරවිල්ලට half double crochet දෙකක් ගොතා ගන්න එකම තැනට. ඊට පස්සේ ඊළඟ පිරවිලි දෙකට half double crochet එක ගානේ ගොතා ගන්න. මෙන්න මේ විදියට මේ වටය සම්පූර්ණ කරගන්න.
දැන් මම මේ වටයත් ගොතලා අවසන් කරගත්තා. මුල් පිරවිල්ලට මේක සම්බන්ධ කරගන්න. ඉන් පස්සේ අපි බලමු පස්වෙනි වටේ කොහොමද ගොතාගන්නේ කියලා. චේන් දෙකක් ගොතාගෙන චේන් දෙකක් ගොතාගෙන මුල් පිරවිල්ලට half double crochet දෙකක් ගොතාගන්න. දැන් මම මෙතන half double crochet දෙකක් ගොතාගෙන තියෙනවා මුල් පිරවිල්ලට. ඊට පස්සේ ඊළඟ පිරවිලි 3ට half double crochet එක ගානේ ගොතා ගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ නැවතත් ඊළඟ පිරවිල්ලට half double crochet එකක් සමා වෙන්න දෙකක් ගොතා ගන්න. නැවතත් මුල් පිරවිලි 3ට half double crochet එක ගානේ ගොතා ගන්න. ඊළඟ පිරවිල්ලට half double crochet දෙකක්. මෙන්න මේ විදිහට මේ වටය සම්පූර්ණ කරගන්න. දැන් මම මේ වටයත් ගොතලා අවසන් කරගත්තා. දැන් නැවතත් මුල් පිරවිල්ලට මේක සම්බන්ධ කරගන්න ස්ලිප් ස්ටිච් එකකින්. ඊළඟට අපි බලමු 6 වෙනි වටේ කොහොමද ගොතාගන්නේ කියලා. නැවතත් චේන් දෙකක් ගොතාගෙන මුල් පිරවිල්ලට half double crochet දෙකක් ගොතා ගන්න. ඊට පස්සේ මුල් පිරවිලි 4ට half double crochet එක ගානේ ගොතා ගන්න. ඊට පස්සේ නැවතත් ඊළඟ පිරවිල්ලට half double crochet එකක් ගොතා ගන්න. නැවතත් මුල් පිරවිලි 4ට half double crochet එක ගානේ ගොතා ගන්න. ඒ විදිහට ඊළඟ පිරවිල්ලට half double crochet දෙකක් ගොතා ගන්න. ඒ විදිහට මේ වටේ සම්පූර්ණ කරගන්න. දැන් මම මේ වටයත් ගොතලා අවසන් කරගන්නවා මෙන්න මේ විදිහට. දැන් අපි මෙතෙන්ට වෙනකන් විතරයි පිරවිලි වැඩි කරගෙන ගොතා ගන්න. ඒ කියන්නේ ස්ටිචස් ඉන්ක්‍රීස් කරගෙන ගොතා ගන්න මෙතෙන්ට වෙනකන් විතරයි. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට මම අරගෙන තිනවා අඟල් 4ක ප්‍රමාණය. මෙතන ඉඳන් මෙතෙන්ට මැන ගත්තාම අඟල් 4ක් එන්න තමයි මම මේක ගොතාගෙන තියෙන්නේ මේ ප්‍රමාණය. ඊට පස්සේ මෙතෙන්ට චේන් දෙකක් ගොතා ගන්න. චේන් දෙකක් ගොතාගෙන දැන් මේ වටේ අපි හැම පිරවිල්ලකටම ඩබල් ක්‍රොෂේ එක ගානේ ගොතා ගන්න. සමා වෙන ඩබල් ක්‍රොෂේ එක ගන්න නෙවෙයි half ඩබල් ක්‍රොෂේ එක ගන්න වෙන්න ගොතා ගන්න. මෙන්න මේ විදිහට මෙතන වටේටම ගොතා ගන්න. දැන් මම මෙතන අවසාන වෙනකන් ගොතාගෙන තියෙන්නේ. දැන් මුල් පිරවිල්ලට සම්බන්ධ කරගන්න මේක. ඉන් පස්සේ
දැන් අපි මෙතන වට 7ක් ගොතලා අවසන් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු 8 වෙනි වටේ කොහොමද ගොතා ගන්න කියලා. මෙතෙන්ට චේන් දෙකක් ගොතා ගන්න. දැන් අපි මෙතන බැක් ලූප් එකකින් තමයි half double crochet එක ගානේ ගොතා ගන්න යන්නේ. මෙතන මේ තියෙන්නේ front loop එක. මෙතන මෙන්න මේ විදියට බැක් ලූප් එකට හුක් එක දාන්න. බැක් ලූප් එකට හුක් එක දාලා මෙන්න මේ විදියට half double crochet එක ගානේ ගොතාගෙන යන්න වටේටම. මෙන්න මේ විදියට බැක් ලූප් එකට half double crochet එක ගානේ ගොතා ගන්න මේ වටේ. දැන් මම මේ වටේත් අවසාන වෙනකන් ගොතාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන පළවෙනි පිරවිල්ලට සම්බන්ධ කරගන්නවා ස්ලිප් ස්ටිච් එකකින්. ඊට පස්සේ මෙතෙන්ට චේන් දෙකක් ගොතා ගන්න. දැන් අපි ඊළඟ වටේ ගොතා ගනිද්දි දැන් අපි මෙතනදී මේ වටේ ගොතා ගත්තේ බැක් ලූප් එකට. දැන් අපි මේ වටේදී ගොතා ගන්නේ ෆ්‍රන්ට් ලූප් එකට. half double crochet එක. මෙන්න මේ විදියට ෆ්‍රන්ට් ලූප් එකට ගොතාගෙන යන්න. මේක දැන් අවසාන වෙනකන් දැන් මම මේ කැප් එකේ උස අරගෙන තියෙනවා අඟල් 5ක්. අඟල් 5ක් උස එනකන් අපි මෙන්න මේ විදියට තමයි මාරුවෙන් මාරුවට ගොතාගෙන යන්නේ. අපි මුලින් ගොතාගත්තේ බැක් ලූප් එකෙන් ඊට පස්සේ ෆ්‍රන්ට් ලූප් එකෙන් නැවත බැක් ලූප් එකෙන් ගොතා ගන්න. ඊට පස්සේ ෆ්‍රන්ට් ලූප් එකෙන් ගොතා ගන්න. අන්න ඒ විදියට මාරුවෙන් මාරුවට මේක ගොතා ගන්න. මෙතන අවශ්‍ය ප්‍රමාණයට උස එනකන්. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මම ඒ විදියට ගොතලා අවසන් කරගත්ත කැප් එක. මෙතන ෆ්‍රන්ට් ලූප් එකනුයි බැක් ලූප් එකනුයි ගොතාගත්ත පේලි 10ක් තියෙනවා. මෙතන අවසන් වෙනකම් මම ගොතාගෙන තිනවා. මෙතන ඉඳන් මෙතෙන්ට පේලි 10ක්. මේ කැප් එකේ උස අරගෙන තිනවා මම අඟල් 5ක් වෙන්න. දැන් මේ යාන් එක මෙතනින් මම කට් කරගන්නවා. මේ වැඩිපුර තියෙන යාන් කොටස් සංගව ගන්න. ඉන් පස්සේ අපි බලමු මෙන්න මේ කොටස් ටික එකට එකතු කරගන්න තමයි අපි යන්නේ. දැන් මේ ෆ්‍රන්ට් සයිඩ් එක අරගෙන තියෙන්නේ. දැන් මෙන්න මෙතෙන්ට වෙනකම් මේ පේලි ටික මම එකතු කරගන්න යන්නේ මෙන්න මේ විදියට. හරියට මැදින් මෙන්න මේ විදියට මෙන්න මේ ෂේප් එකට එන්න මේ පේලි ටික එකට එකතු කරගන්න. ඉන් පස්සේ අපි මෙතන හොඳින් මහ ගන්න ඕන. මෙන්න මේ විදියට ෂේප් එක එන්න ඕන. දැන් මෙන්න මේ විදියට මේක මහ ගන්න.
දැන් මෙන්න මේ විදිහට මහගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතෙන්ට බෝ එකක් ගොතලා මෙතෙන්ට තියලා මහ ගන්න නැවතත්. දැන් අපි බලමු එහෙනම් ඊළඟට මෙතෙන්ට බෝ එකක් ගොතා ගන්න කොහොමද කියලා. දැන් මම මෙතනින් මේක කට් කරගත්තේ නෑ මේ යාන් කොටස. මොකද අපිට මෙතනින් දැන් බෝ එක ගොතා ගත්තට පස්සේ අපිට මෙතෙන්ට තියලා මහ ගන්න පුළුවන් නිසා මම මෙතනින් මේ යාන් එක කට් කරගත්තේ නෑ. දැන් අපි බලමු කොහොමද බෝ එක ගොතා ගන්න කියලා. මම වයිට් යාන් එක තමයි අරගෙන තියෙන්නේ මෙතෙන්ට බෝ එක ගොතා ගන්න. මුලින්ම Tamanට කැමති ප්‍රමාණයට බෝ එක ගොතා ගන්න පුළුවන් මෙතනදී. කැමති ප්‍රමාණයට ගොතා ගන්න, Tamanට අවශ්‍ය ප්‍රමාණයට චේන් ප්‍රමාණය ගොතා ගන්න. මෙතන චේන් 40ක් ගොතාගෙන තිනවා. මෙන්න මේ ප්‍රමාණයට තමයි අපිට බෝ එක එන්නේ. එතකොට දැන් මේ කොටස් දෙක මෙන්න මේ විදියට එකට එකතු කරගන්න ඕන. දැන් මෙතෙන්ට චේන් දෙකක් ගොතා ගන්න. චේන් දෙකක් ගොතාගෙන මෙතන හැම චේන් එකකටම half double crochet එක ගානේ ගොතා ගන්න. මෙන්න මේ විදියට මෙතෙන්ට වෙනකන් ගොතා ගන්න. දැන් මම මෙතන අවසාන වෙනකන් ගොතාගෙන තියෙන ඉන් පස්සේ මුලින් ගොතාගත්ත පිරවිල්ලට මේක සම්බන්ධ කරගන්න. මෙන්න මේ විදියට ස්ලිප් ස්ටිච් එකකින්. ඉන් පස්සේ නැවතත් මෙතෙන්ට චේන් දෙකක් ගොතාගෙන එතෙන්ටම මෙන්න මේ විදියට half double crochet එකක් ගොතා ගන්න. මේ විදියට මේ වටේටම half double crochet එක ගානේ ගොතා ගන්න එක පිරවිල්ලකට. දැන් මේ බෝ එක ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයේ පල්ලට එනකම් මේක ගොතා ගන්න. මෙතෙන්ට වෙනකන් ගොතා ගන්න. ඉන් පස්සේ නැවතත් චේන් දෙකක් ගොතාගෙන ඊළඟ වටේ ගොතා ගන්න. මේ විදිහට මේක අපි බලමු අවසන් කරගන්නේ කොහොමද කියලා. දැන් මම මෙතන පේලි 5ක් ගොතලා මේක අවසන් කරගෙන තියෙන්නේ. දැන් මේ යාන් එක මම ටිකක් දිග තියලා කට් කරගෙන තියෙන්නේ. ඉන් පස්සේ මෙන්න මේ විදිහට හරි මැදි මේක මෙන්න මේ විදියට ඔතා ගන්න.
දැන් මෙන්න මේ විදියට ඔතාගෙන මෙතන අවසානයේ යාන්පත මෙන්න මේ විදියට පිටිපස්සෙන් තියාගෙන මෙතෙන්ට සම්බන්ධ කරගන්න. මෙතන මෙන්න මේ විදියට මෙතනින් මේක තියලා මහ ගන්න. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගොතලා අවසන් කරගත්ත ටර්බන් කැප් ඩිසයින් එක.